අපි අපිට මාර කරදරයක් තමයි නේද බං උනේ. අපිට නෙමෙයි මට. පින්බත් කාරයෝ බමු. එක එක සයිස් වලට තියෙන්නේ. මේ එක එක විදියට එක එක guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි සෙට් වෙලා ඉන්නේ කට්ටිය ට්‍රිප් එකක් යන්න කැම්පින් එකක්. කොහෙද යන්නේ? නාරංගල. ඉතින් අදත් සෙට් එක සුපුරුදු සෙට් එකේ ඉන්නවා. ඩඩියා ඉන්නවා. අලුත් දෙන්නෙක් ඉන්නවා. මේ බලපන්. මේ දිල්ජාන් ඉන්නවා, බාඩුක ඉන්නවා. පිටිපස්සේ තව බාඩුක කෙනෙක් ඉන්නවා, ප්‍රවීන් ඉන්නවා. කෙලවරේ අපි මල්ලි ඉන්නවා. ඉතින් අපි දැන් කොළඹින් පිටත් වෙලා ඉන්නේ පාන්දර කීයද බං 4යි වෙලාව. 5යි වෙලාව. එහෙනම් අපි ගේට් සෙට් එක ඉතින් අපි බදුල්ලට ඇවිල්ලා ඉන්නේ. දැන් නාරංගල යන්න කන්දේ ගෙදර පස්සේ එනවා. කන්දේ ගෙදර පස්සේ කීන කැලේ බස් එක යන්න ඉන්නේ. බඩුවර ගත්ත කට්ටිය. බෝතලුත් තිබ්බා බෝතලුත් ගත්තා. කීන 12 ඉස්සරහ තියෙන්නේ. 12 ඉස්සරහ තියෙනවා කිව්වා. අරුගේ කයි ඉස්සරහ තියෙනවා බස් එක. දැන් හෙට යන්නේ බස් එකේ නගින්න යන්නේ. බස් එකේ නගලා ඉස්සරහ බලන්න. පැය 6ක් විතර ගියා. පැය 6ක් විතර ගියා බස් එකට. පැය 6ක් 7ක් විතර බස් එකට යන්න ගියා කොළඹ ඉඳන්. කොළඹ ගියා. ඉඳලා. බස් යන්නේ මේ වතුල්ල බස් ස්ටෑන්ඩ් එකේ. ඒ කෙළවරේ තියෙන්නේ මේ බඩු ගන්න නම් මේ මාකට් එකේ තියෙන ඕන තරම් බඩු ගන්න පුළුවන්. පන්සලක පින්බත් කාරයෝ බමු. අපි දැන් බස් එක හොයාගෙන යන්නේ. අම්මට සිරි සංග්ලාස් එක ඇද වෙලා. අපි දැන් බස් එක හොයාගෙන යන ගමන් ඉන්නේ මේ ප්‍රයිවට් බස් එකක් තියෙනවා කියලා කිව්වේ. මේකේ නැතුව පල්ලයට යන්න කියලා නේ කිව්වේ. අපි දැන් බදුල්ල බස් එකේ බදුල්ලේ ඉඳන් කීනගලේ බස් එකේ කීනගලේ නේද? නෑ මොකද? කන්දේ ගෙදර බස් එකේ. කන්දේ ගෙදර කීනගලේ බස් එකේ යන ගමන් ඉන්නේ. ගිහිල්ලා නාරංගලද තමයි යන්නේ. අපිට මාර කරදරයක් තමයි නේද බං උනේ. අපිට නෙමෙයි මට. අකර දැබ දෙක තුනක් වුණානේ. ටොපික් එක කියන්නේ ටොපික් එක තමයි මොකද ආපු බස් එකේ කේස් එක. හරිද? කොහෙද බදුල්ල ටවුන් එකෙන් තියෙන එකපාරට නෙමෙයි මොකද බදුල්ල ටවුන් එකේ ස්ටෑන්ඩ් එකකින් තියෙන බස් එකක්. ඒක නම් එන්න එපා ජීවිතේවත් එන්න එපා. ඒක මෙතන නාරංගලට කිලෝමීටර් 4ක් විතර ඈ නම කියන්න එපා. නම් කියන්න නම් ගම් කියන්න එපා. එනකොට හොඳට හොයලා බලන්න ඕනේ. දැන් මෙතෙන්ට වෙන බස් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ මෙතන මෙන්න මේ ආර අංකල්ගේ ගෙදර කවුද මොකද? පද්මසිරි අංකල්ගේ ගෙදර. මෙතෙන්ට කියන්නේ අර අතන්ට එන බස් එකක් තියෙනවා. මේ ඒ බස් එකේ තියෙන පොඩ්ඩක් පල්ල ස්ටෑන්ඩ් එකෙන් චුට්ටක් පල්ලයට වෙන්න. ඒක එයාට පොරට පොල්ලක් දුන්නොත් අහගන්න පුළුවන්. මේ මම එයාගේ නම්බර් එක දාන්න. එයාගේ ගාව කැම්පින් බඩු අනම්මන ඔක්කොම තියෙනවා. වොෂුම් යනවා නම් වොෂුම් අනම්මන ඒ වොෂ් දා ගන්නවා නම් ඒව පහසුකම් ඒවත් තියෙනවා. ඒව තමයි අර බස් අර ස්ටෑන්ඩ් එකේ තියෙන බස් වල නම් එන්න එපා. ඒක මේ මෙයාට කෝල් එකක්ම දීලා අහගන්න කොතනද බස් එක නවත්තන්නේ කියලා. එතනට ඇවිල්ලා එනවා. එතනට ඇවිල්ලා එන්න පුළුවන්. මේ බස් එකේ අර බස් එකේ ආවොත් වෙන්නේ ඒ බස් එකේ ඇවිල්ලා කිලෝමීටර් 4ක් විතර තව ත්‍රිවිල් එකක් සල්ලි දීලා අරගෙනත් එන්න වෙනවා. දැන් අපිට එහෙම වැඩක් තමයි උනේ. ඒ ඇවිල්ලා ත්‍රිවිල් එකේ ඇවිල්ලා මෙතනින් බහිද්දි තමයි දැනගත්තේ මගේ පර්ස් එක නෑ කියලා. දෙවෙනි අකර දැම්මේ ඊට පස්සේ ආයේ අම්මෝ මේ ඊට පස්සේ ආයේ යව ත්‍රිවිල් නෑ මගේ වාසනාවට නේ බං ඒක අම්මුනේ. පර්ස් එක කෝල් කරලා බැලුවට පස්සේ තමයි මේ
හම්බුනේ තිබ්බේ මේ මොකද බර්ස් එක. ඊට පස්සේ ඒක 3 wheel එකක් දාලා ආයෙවල 3 wheel එකේ හයර් එකක් දීලා දැන් කෑම කාලා ඉවරයි. දැන් ඉතින් හයික් එක පටන් ගන්න යන්නේ අපි. යනවා නේද? අපිට හැමදාම වගේ අදත් යාළුවෙක් හම්බුණා. මෙතන කඩේ ළඟින් දකුණටද කොහෙද මන්ද පල්ලේ හරතන්න ආපන් අනේ මෙහාට ගිහිල්ලා යන්න තියෙන්නේ මේ පැත්තට ඔව් මේ පාර දිගේ යන්න ඕනේ අර අතන මෙතන හැරිලා මම යන්න මේ බව්වෙක් කියනවා ඌ යන පාර තමයි හරි පාර. ලංකාකොල කියනවා. ලංකාකොල. එතනින් පටන් අරගෙන අන්න අතෙන් යන්න. තාම මේ නැගලා විනාඩි 15ක් වත් නැහැ. පට්ට වීඩියෝ එකක් තියෙනවා අර පැත්තෙන්. ඉතින් කැලයක් අස්සෙන් වගේ යන්න තියෙන මෙහෙම. අර අතන උඩ. මල්ලා. මේ චොක්ලට් එකක් නෝ වතුරේ කාලා. මගේ බල්ලු ටික දෙන්න. हाँ नहीं दिया उड़ा दिया हाँ ये ऊपर मार चालू कर रहा था उड़ दिया साइड डेयर का कुल दिया साइड डेयर ग्रिप नहीं नहीं अनिप पे मैं अन नहीं एक मैं पे तो ग्रिप पे सेट है मैं पे तो साइड है साइड साइड मैं पे तो साइड डेयर दिया हम बा उधर दिया वारे 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 अरे अरे वारे फाइनली नारंगल कैंपिंग पीक එකට අවිල්ලා ඉන්නේ අතන පීක් එකේ කැම්පින් පොයින්ට් එකක් තියෙනවා උඩට තියෙනවා උඩට නැද්ද මන්ද ආයෙ දෙකින් පල්ලෙහාට තමයි ගියේ ලොකු හයික් එකක් නම් තිබ්බේ නෑ ලොකු හයික් එකක් තිබ්බේ නැත්තේවත් නෑ පොඩි පොඩ්ඩක් තිබ්බා කලින් ඒව තරම් ලොකු එකක් ටික්මෙන්ට් ආවා පැය දෙකක් විතර යන්න දෙන්නේ. කහමාරක් විතර යන්න දෙන්නේ. හතරට දායි. කීයද? සන්සෙට් එකක් තියෙනවා. ඩ්‍රෝන් ෂොට් එකක් හඳන් මාරුවේ. අපි දැන් ටෙන්ට් එක ගන්න යන්නේ ඩ්‍රෝන් ෂොට් එකක් දාන්න ගියා උඩට සන්සෙට් එකේ සන්සෙට් එක ලස්සන තියෙනවා හරි ලස්සන තියෙනවා දැන් යනවා ටෙන්ට් එක ගන්න අපි මේ පීක් එකට නැගලා බැලුවා මේ කොහොමද වීව් එක කියලා සුපර් වීව් එක වීඩියෝස් එකක් දැම්ම මරු
ආයෙ ඕනේ අතන සුපි ගියා මේ ඉතින් හදන්නේ. නෑ ඒක කට් කරන්න ඇයි අන්න අරුගේ කලිසම ගලවලා දාපන් අරගෙන. අඩෝ ටොප් බඩු ඈ. ආයෙ පිරියට එනවා මොකද නුඩල්ස් එකද? ඔව්. වතුර පෙරන්න දෙයක් නෑ අපෝදා සඳ හිත පේනවා ලයිට් ඔෆ් කරන්න. මොනවද කියන්නේ? ඇයි කන්ද නැහැ කරද? ඔයාට කියන්නේ මොකක්ද? ෆන් සුන්දරයි මේක කෙන්නෝනේ මාසෙකට එකපාරක් අනිවාර්යෙන් නේ. මොනවද කියන්නේ? කිලෝ ගානක් අඩු වුණා. බඩද? බඩගි. බඩගිනීද? මෙතරේ අපි පයිසා කරන්න යනවා. මදීද? හරියට. මදී. අපි දැන් යනවනේ ඉතින් කාපු ගම. ඈ? අද මොනවද හදන්නේ? ස්පෙෂල් රයිස් එකක් හදන්න යනවා අපි. කාගේ ස්පෙෂල්? බානු ස්පෙෂල් රයිස්. බානු ස්පෙෂල්. රයිස් එක මේ අහපන් කුක්විත් බානු. කුක්විත් බානු. රයිස් එකයි පොල් සම්බෝලයි පරිප්පු එකම කියලා තියෙන්නේ. අවුලක් නැහැ නේ. ඉතින් සෝසේජස් ටික ඊයේම කාලේ ඉවර කරානේ තියෙන්නේ. කරේතේ වගේ. අපි අර අතරින් තියමු අයියෝ. අවුවටත් එක්ක රත් වෙන්න කියලා නෑ උලන් එනවනේ මේක තමයි හුලං එන තියෙන්නේ. උලන් එන්නේ නෑ උලන් එන්නේ නෑ ඔකට නන්ද ගමක් තියෙනවා එහි පප්පල රැන්නක් ඉන්නවා ගමට පප්පා ගම කියනවා ඒ පප්පල ජොලි වැඩ කරනවා මොකද බලාගෙන ඉන්නේ කඩේ මේක දලා මාත් එක කියමු Papa Ariste හදනවා හරි ලොකු බලයක් එහි තියෙනවා ගමේ හැමෝටම පොවනවා පවුතින් පප්පව මග අරිනවා එක එක සයිස් වලට තියෙන්නේ මේ එක එක විදිහට එක එක කෙනාගේ දක්ෂතාව වලට කැපුවේ මෙයාගේ කැපුවා මෙයා කැපුවා මු කැපුවේ නෑ අරාබිකාරයෙක් පරිප්පු යනවා ඔය එරික් කපන හරි ඔන්න අපි උදේ කෑම එක කන්න යන්නේ උදේ කෑම කියන්නේ පරිප්පුයි සම්බෝලයි ෆ්‍රයිඩ් රයිස් එකක් ෆ්‍රයිඩ් රයිස් ගන්නේ චිකන් රසට පරිප්පු දෙනවා කෙලවලු බා සලාඩ් එකේ සම්බල් එකක් ෆ්‍රයිඩ් රයිස් පොඩ්ඩක් රවුමඩි
කෑම කොහොමද? අතිශිතයි. අද බානුක ස්පේෂල් තමයි තියෙන්නේ. කාන්ත නෑ මායා කියන මේ කිය. අර ඉන්න බව වගේ බම්මෝ. දැන් බෑවල් බෑලා මේ ඕක ඉන්න දැන්. ඔක්කොම අස් කරලා බඩුත් එක්ක මේ අපි දැන් කැම්පින් ප්ලේස් එකෙන් යන්න හදන්නේ. ආපු දේවල් අරගෙන ආපු දේවල් ඒ විදිහටම අරගෙන යන්න. දැන් අපි මේ සම්පූර්ණ ප්ලේස් එක ක්ලීන් කරලා තින්නේ. සමහරක් ඒ කියන්නේ කලින් ආපු කට්ටියක් දාලා යන ඒවා අරගෙන යනවා. බෑග් එක පෙන්නන්න. ගාබේජ් බෑග් ගාබේජ් බෑග් එකක් තියෙනවා. මතක සටහන් පමණක් ඉතුරු කරලා පිය සටහන් පමණක් ඉතුරු කරලා ඉතුරු අනෙත් ඔක්කොම ගෙදර ගෙනියපල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි යද්දි තව මොනවා හරි ආතල් සෙට් එයි. එහෙනම් අපි බලමු ඉස්සරහට. පීස්. උඩු එක. ඒ මේවා නැග්ග කියලා මතක නැහැ නේද? අයියා මෙතන තමයි අමාරුවටම නෑ. හරි මෙතන මතකයි. අර උඩ ටික මේ මගේ බෑග් එකේ බරයි යන්නේ. නැග්ග බහිනෝ ටික අමාරුයි. මගේ බෑග් ඉවරයි. ඉටි ගෙඩියක් වගේ ඉන්නතු දීපම් බෑග් ටික. මේක ගනික මේ ඩ්‍රෝන් එක. මගේ ආගොත් එක මන් දැන් කියන වතුර පොනේ. බානු කොහොමද තත්ත්වේ? කළු වෙලා හොඳටම තේ බොන්නේ නේ බීම එකක් බොන්න ආවා. මේ පොඩි කඩයක් තියෙනවා. ඒ කඩේ තියෙනවා මේ කූල් බීම නමන ඔක්කොම තියෙනවා. කූල් බීම මුරුක්කු ගාමුණද ෂොටි ප්ලේන් තියා නමන ඔක්කොම තියෙනවා. කෑම ඕඩර්ස් බාර ගන්නවා කියලා දාලා තියෙනවා. වතුර බෝතල් එහෙමත් ගන්න තියෙනවා මෙහි. ඊට පස්සේ වොෂ්රූම් යන්න පුළුවන් මෙහි. පස්සේ නම්බර් එක පල්ලෙන් දාන්න. එයාලට කෝල් එකක් දෙන්න. අතන පද්මසිරි අංකල් ඉන්නවා. එයාට කෝල් එකක් දීලා එන්න පුළුවන් ඕන. එයාත් කෑම හදනවා නම් මනම් ඔක්කොම. කැම්පින් බඩු ඔක්කොම එතනින් අගින් ගන්න පුළුවන්. ඔයාලා හින්දන් එනවට වඩා මෙතනින් ගන්න එක ලාභයි වගේ තියෙන ඇති නේද? මේ ඉඳන් උස්සගෙන ඇවිල්ලා කරදරයිනේ. මේ අපේ සීයා දැන් තමයි ඉන්නේ. සීයා තමයි. ෆයිනලි සීයා. ඊයට පුටුවක් දෙන්න. වතුර නම් ඉවරයි මහත්තයෝ. අර මේ මෙතන මේ බීම දෙන්න දැන්. බීම ගේන්න කියලා. බෑග් එක ඉස්සරහට බලන්න. කොළු බීම් බොන ඉන්නේ. බීම නාරංග ලැබිලා නාරංග බීම් බොන. ඉබයි ඉන්න වෙලාවේ උඩට වතුර පුළුවන් තරම් යන්න අරන් යන්න මේ අපි ලීටර් 5 කෑන් දෙකයි
පොඩි පොඩි බෝතල් ලීටර එකේ බෝතල් එකමාරි බෝතල් 3යි නෝමල් වතුර බෝතල් 2යි මගේ බෝතලේ මල්ලිගේ බෝතලේ ලීටර කොමාරි 20ක් විතර ගෙනිච්චා ලීටර 20 ගෙනිල්ලත් මදි වුණා 7 දෙනාට 7 දෙනෙක්ට නේ තව ඔව් එක පොඩි බෝතලයක් තිබුණා නේද නෑ බං ඒකත් උඩදී බීලි ඉවර කරනවා එහෙනම් අතේ විභාගය ඔව් මේ ඔක්කොම අපි දැන් බහින ගමන් ඉන්නේ මේ මෙතන මේ කන්ද පේනවද ඔයාලට මෙන්න මේකේ වෙලා තියෙන දෙන්න මේකේ මුදුඩරම තමයි නැග්ගෙන්නේ මෙන්න සයිඩ් එක මුදුනට තමයි නැග්ගි දැන් අපි ඉතින් පල්ලෙහාට යන ගමන් ඉන්නේ උනත් හැදුනා ඒ ඇසේ මේ තුනට විතර නැගිලා අඩෝ බං බෑ බං අමාරුයි බං නෑ දෙපාරක් නැගිට්ටා දෙපාර කියන්නේ මගේ ෆෝන් එක ඩෙඩ් වුණා බං ඩෙඩ් වුණා ඊට පස්සේ මේ මට ෆෝන් එක හොයාගන්න බැරුණා නේද නිකන් ෆෝන් සික් එකක් එකපාර නැගිට්ටා මම බලන් හිටියේ ටිකලා හිටියා ආයෙත් දරට ගහවගෙන ඉඳගත්තා මේ මූ බම්බරේ වගේ කරගෙන ගෙදර ඇඳේ වගේ ගෙදර ඇඳේ වගේ නිකන් මට හරි කියන්නේ ඒ තුන හිරිවැටලා තිබ්බේ නැත්තම් කයි අර තීරණක් අය කොටසක් තිබ්බේ බවට බං මුතේ ඒ අපේ ටෙන්ට් එකේ මම යකෝ ඉතින් මහරයා ටෙන්ට් එක කඩාගෙන මම නැගිටලා ගිහිල්ලා තමයි හයි වෙලා ටෙන්ට් එක කඩාගෙන වැටුණා වැටිලා කොහොම හරි මේ ඇඟ උඩ තිබ්බේ ඔව් ඊට පස්සේ මම ගිහිල්ලා හදලා ඉවරලා මේ අර පින්නට රේන් කවර් එක බර වෙලා තිබ්බේ ඇසෙන තුනට පින්න වැඩි දැන් ඔන්න ඔය වගේ බලන්න යනවා දැන් අපි ඉතින් කට්ටිය කැම කාලා බොෂ්යක් කියමු දාලා ගෙදර යන්න තමයි යන්නේ කීට කැලේ බස් එකේ බදුල්ලට යනවා තාම බදුල්ලට ගිහිල්ලා තමයි කොළඹ බස් එක කරගෙන යන්නේ කට්ටිය ඉන්නවා මේකේ බස් තියෙන්නේ දැන් 2:20 බස් එකේ ආවේ 2:20 බස් එකේ ආවේ ඒක සාමාන්‍ය පැයකට වගේ බස් දැන් බදුල්ලට යනවා සාමාන්‍යයෙන් පැයක් විතර යනවා මෙතන ඉඳන් මේ බදුල්ලට යති කීන කැලේ ඉඳන් බදුල්ලට යති ඊට පස්සේ ආයේ බදුල්ලේ ඉඳන් පැය 6ක් විතර යනවා කොළඹට යන්න එහෙම තමයි යන්නේ දැන් එතකොට වෙලාව 2යි මේ 3යි වෙලාව 2:00 විතර ඇති කොහොම හරි මෙතන ඉඳන් පැයක් යනවා බදුල්ලට යන්න බදුල්ලේ ඉඳන් පැය 6යි ඒ කියන්නේ සාමාන්‍ය හවස රෑ 10-11 විතර වෙයි කොහොම හරි ගෙදරට යනවා අපි ගෙදර යන ගමන් මොනවා හරි විශේෂ සිදුවීමක් තිබ්බොත් පෙන්නන්න මේ බස් එකේ හෙලවෙනවා වැඩි පොඩ්ඩක් පාර හොඳ නැහැ ඒ මාවෙන් කාඩිය ඉන්න මොනවද කියන්න තියෙන්නේ මටද දෙවනි ඕක ඇදගෙන ගිහපු දෙවනි කන්ද ඒ මම හොඳට ගියානේ ඒ ගියා අර අරුවට වැඩි නම් හොඳට ගියා මුට වැඩි නම් මෝ හොඳට ගියා අරුණ 100 වගේ ගියේ අරුණ නෙවෙයි මම නෙවෙයි ඕ නෙවෙයි අරුණ ඉතින් එහෙනම් ඉස්සරහට බලමු ඉතින් මොනවද විශේෂ සිදුවීමක් තිබ්බොත් වෙන්නන්න මේ පැත්තේ නායක ගිහිල්ලා තියෙනවා කඳු ගොඩක් නායක ගිහිල්ලා එහෙනම් අද vlog එක මෙතනින් ඉවර කරන්න හිතාගෙන ඉන්නේ අපි කොළඹට ආවා අපි සෙට් එකම දැන් ඉතින් අපේ ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා ඩෙස්ටිනේෂන් නේ ආයේ ගෙදර ආවා එහෙනම් මගේ වීඩියෝ එක බලලා ඔයාලා සතුටු වෙන්න ඇති කියලා හිතනවා මගේ channel එක subscribe කරලා රැඳී සිටින්න ඉතුරු වීඩියෝස් ටික ඉස්සරහට දානවා ජය වේවා